I got broads in Atlanta, just to throw me in the family. Credit cards in the scammers, getting the licks in the family. Legacies. යොබයි ඉතින් ඔයාලට ගෙනලා තියෙන අලුත් වීඩියෝ එකකින් මේක තමයි අපේ කොට්ටපොර තරඟේ. ඉතින් කොට්ටපොර තරඟේ මචං මම මැච් එකට ගිහින් විස්තර කරන්නම්. ඒත් එක්කම ඔයාලට මතක් කරන්න ඕනේ මේ channel එක subscribe නොකරපු set එක මචං අනිවාර්යෙන් subscribe පාරක් දාන්න. ඉතින් මේ channel එකේ මචං subscribers ලා මං හිතන්නේ නෑ හිතන ගාන හරියන්නේ නෑ. මේ බලමු මට අමතකයි subscribe count එක මේකේ මේ channel එකේ බලන්න විදියක් නැහැ. කොහොම හරි මචං උඹලා සබ් කරලා නැත්නම් සබ් කරා. මොකද මේ වීඩියෝ බලන්නේ උන්ගේ මචං 100ට 200ක් විතර සබ් කරලා නැහැ. හරි 100ට එකයි සබ් කරලා තියෙන. අනිත් උන් එකෙක්වත් සබ් කරලා නැහැ. නිකන් 30 දෙනෙක් වෙන්න එපා. හරි දැන් අර කලින් වීඩියෝ එක බලලා තිබ්බා ලක්ෂයක්. දැන් උන් ලක්ෂ සබ් කරා නම් සබ් ලක්ෂයයි. ඕන් වැඩි. හරි මේ සබ් කරමු නැසෙට් එක මචං අනිවාර්යෙන් මේක subscribe පාරක් දාන්න. මේ ඔයාලා ගෙන් කෑල්ලක් කියන්නේ ඒක සබ් කරන්න. මේ තෝමකට සාන්ත මේ මෙඩිව ඒකම බොයිස් මේ කට්ටියම අරගෙන ඉන්නවා මචං සබ්ලා 36000 මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාව වැටලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් බොයිස් හැමෝම subscribe කරලා ඒක තියාගන්න සබ් කරන්න. මේ අපි යමු අපේ කොට්ටපොර තරඟාවලියට. මං හිතන්නේ මෙතන එකක හැඳි ගෑවිලා කියලා මචං මූ එකතන දුවන කොට්ටපොර තරඟයට යන්න කලින් මේක මචං බය වුණ ආකාරයට තමයි අපිට පෙනී යන්නේ. මං හිතන්නේ මීඩියා දැක්කම මචං පොර ෆ්‍රීස් වෙලා නෑ. මම මේ ඌ මචං අර වැරිත් තැනකට ආවම ඒකින්ද ෆ්‍රීස් කරා මම කරේ. එහෙම මට පුළුවන්. දැන් ඔන්න මේකම නවත්තලා වෙන්නේ නැද? නෑ ඌ තව ටිකකින් තමයි නවතර වෙන්නේ. ඇටි මේ කට්ටියට මෙඩි හොයන්න මචං මම මේ දීලා තියෙන්නේ. මෙඩි හොයාගෙන මචං පෝලිං හදන්න තියෙන කට්ටිය ඉක්මනට වාර්තා කරන්න. එතිකම බොයිස් අපේ කොට්ටපොර තරඟාවලිය මචං ඇති වෙන්නේ මෙන්න මෙතන බොයිස් අපි දෙන්නෙක් දානවා. ඒ දෙන්න මචං මෙතන ගහ ගන්න ඕන. හරිද? ඉතින් මෙන්න මෙතන ගහගෙන වැටෙන එක්කෙනා හරි මැරෙන එක්කෙනා හරි තරගෙන් ඉවත් වෙනවා. උඩ ඉතුරුන එක්කෙනා මචං තරගෙන් ජයග්‍රහණය ලබනවා. ඉතින් ඒ විදිහට රවුන්ඩ් එක යනවා. අන්තිමට ඉතින් ගාන මචං අපි ඩයමන්ඩ් ත්‍යාගයක් අපි ලබා දෙන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. යන්න පෝලිං හලෝ උඹ බ්‍රීස් වුණාද? පෝලිං හලෝ පෝලිමට යන්න පෝලිං කොහෙද මේ මුන් දුවන්නේ? පෝලිමට ඵලයන් පුංචි මුල්ලියේ. දැන් උඹ යන්නේ නැද්ද පෝලිමට? ඵල මේ යන්න දැන් දැහැරුණේ. පෝලිම දෙන්න මං හිතන්නේ 1 2 තවත් ඒ අර 1 2 3 4 5 6 7 8 දැන් මේක පළ පොලිමට 9 තව ඉන්න ඇති බං. දැන් හින සෙට් එකක් ආව මං හිතන්නේ මුන්ට මචං ට්‍රැක බලලා මුන් මේ මෙඩි හොයනවා ඇති. මේ මෙඩි එච්චර ඕනේ නෑ බං. හරි ආම්බල තවත් එනවා මේ මුන් මේ ඔක්කොම මචං එක තැන් වල පොලිමේ අන්තිමට යන්න පොලිම් පිළිවෙලට තමයි දාලා තියෙන්නේ. හරි ඕකේ බොයිස් අපි තරඟේ පටන් ගමු යන්න. ඊළඟ යන්නේ අඹ අත්තු කකයිනු පළ. හරි බොයිස් ඉතින් මෙන්න මෙතෙන්ට තමයි තරඟය සදා සූදානම් වෙන්න ඕන. මේට එන්න. හරි බොයිස් ඉතින් ඔන්න මම මෙතන වෙඩියක් තිබු ගමන් බොයිස් මෙයාලා අපේ තරඟය පටන් ගන්නවා. ඔන්න අපි වෙඩියක් තියලා මචං තරඟය ආරම්භ කරා. ඉතින් මෙන්න මෙතන ගහ ගන්න ඕනේ. මෙතන වැටෙන එක්කෙනා හරි මැරෙන එක්කෙනා හරි බොයිස් පළවෙනිට තරඟය ඉවත් වෙනවා. බලමු බොයිස් මොනවද වෙන්නේ කියලා. මං හිතන්නේ මෙයාලා වැඩි දඟලන්නේ නැහැ. මොකද මෙතන පළයට වැටෙන බව මෙයාලා මචං හොඳට දැනගෙන ඉන්නේ. බලමු බොයිස් මෙතන දැවන්ත මරාගෙන ඉල්ලක් අඩෝ. ඒකම බොයිස් වයිට් ඇල්වින් පළවෙනි වටෙන් සමු ගන්නවා. ඒකම තව දෙන්නෙක් යවමු යන්න. ආවත් යන්න හොටා ඵලයන්. ඕකේ බොයිස් අපේ හොටත් ගියා. හොටයි අනිත් එක්කනයි මේ පළවෙනි රවුන්ඩ් එකේ දෙවෙනි මැච් එක තමයි මෙතන දියත් වෙන්නේ. මං හිතන්නේ අරුට මේ කුඩට නැග ගන්නත් බැරුව පිස්සු හරකෙක් වාගේ හරි කොහම හරි ගුවාවා. කො අනිත් එක්කනයි ඉන්නේ හොටා වරෙන් හොටා තරඟ ආරම්භය මචං මේ සනිටුවන් කරා. බලමු බොයිස් ඉතින් මේ දෙන්න මම හිතන්නේ කරට කර ගහ ගන්නවා. ඒකම බොයිස් වයිට් 0 එතනින් ඩවුන් වෙනවා. අපේ එකම දෙවෙනි වටේට මෙන්න මේ පුද්ගලයා සුදුසුකම් ලබනවා. කො ඊළඟ දෙන්න යන්න බප්පල ඉතින් අර තනියම ගහන්නේ. ඕකේ බොයිස් ඉතින් අර කට්ටිය මෙඩිකාලෙම සූදානම් වෙනකම් මං ඉන්නේ. ඒකම මෙතන මේ කට්ටිය දඟලන්නේ මේට වරේ. ඕකේ මෙතන මචං කට්ටිය ඕකේ අපි වෙඩි හඩකින් තරඟය ආරම්භ කරා. මෙතන අන්න දඟලා අන්න වැටුණා. බොරු කරන්න එපා මුල්ලියේ. කාටවත් බොරු කරන්න එපා. ඕකේ වයිට් ඒජන්ට් මචං තරගෙන් දැවි යනවා. කිසිම මේකක් නැතුව යන්න දෙන්න. කඩුව තියපන්. කඩුව කාරිය. ඕකේ බොයිස් ඉතින් කඩුව තමයි යුද්ධයට යනවා සෙබලා. ඕකේ අපි වෙඩි හඩකින් අපි තරඟය ආරම්භ කරා මචං. මේ කට්ටියට කොට්ටපොරේ ගහන්න නැංගකට පස්සේ මචං තරඟය ආරම්භ කරනවා. අඩෝ දෙන්නම
දෙන්න වැටුණා. ඒකින්ද අපි දෙන්නටම ආපහු chance එක දෙනවා නගින්න. දෙන්නම මචං කොට්ටපොර තරඟාවලිය මචං බිමට පතිත වෙනවා. ඒ නිසා අපි දෙන්නටම මචං chance එක දෙනවා. මොකද එක්කෙනෙක් වැටුණා නම් තමයි කේස් එක. හිටපන් අර කයින්කන් හිටපන්. මෙහි වරින් දැන් හරි මේ කොට්ටපොර තරගේ පටන් ගන්නකන් ඉදින් ඕකේ ගාගන්න මං හිතන්නේ මෙතනින් වැටර පුද්ගලයා බොයිස් ආඩෝ ඒක බ්ලැක් මචං අනිත් එක්කනව ඩවුන් කරනවා අවසාන දෙදෙනා ඉන්නේ අවසාන දෙන්නත් යන්නේ ඵලයන් ඒ පැත්තේ ඉන්න අපේ ගම් වැද්දා ඉන්නවා ඒත් එක්කම අනිත් පුද්ගලයා ඉන්නවා හරි ගම් වැද්දා එනවා ඕකේ අපි තරගය පටන් ගත්තා අපි දෙන්න බලමු ගහගෙන කවුද බීමට වැටෙන්නේ කියලා බලමු බීමට වැටෙන්නේ හෝ මැරෙන්නේ කවුද කියලා බලමු පොට්ටක් එහා වැටියන් ඕකේ බොයිස් ඉතින් තරගය බරපන්තියෙන් යනවා බරපන්තියෙම තරගය ඇදී යනවා ඕකේ ඉස්සලාම වැටුනේ මෙන්න මේ අපේ මෙන්න මේ පුද්ගලයා බොයිස් ඉස්සලාම මේකෙන් වැටිලා මෙයා වෙනවා දැන් නැවතත් අපි පොලිම සූදානම් කරන්න යන්නේ පොලිම් එක කෙලිමිනේ මේ අරකා ඔයි දෝදුටුබට පොලිමට බලයන් ඕකේ බොයිස් ඉතින් මෙතන නැවතත් පොලිම හදනවා මේ යන්නේ රවුන්ඩ් 2 එක ඕකේ රවුන්ඩ් 2 එකට පළමු පුද්ගලයා ගියා ඔයත් යන්න ඕකේ බොයිස් ඉතින් රවුන්ඩ් 2 එක පටන් ගන්නයි යන්නේ අපි මෙන්න මේ ස්ථානෙට පැමිණ මේ මූ ඉස්සෙල්ලා ඉඳන් හැබැයි ගියේ නෑ හෙට ඕකේ අපි තරගය ආරම්භ කරනවා සමග අඩෝ සාන්ත ෂොට් දෙකෙන් අර ඩවුන් කරා ඕකේ බොයිස් ඉතින් ඊතුරු දෙන්නත් මචං මේ රවුන්ඩ් 2 එකේ මචං පටන් ගැනීම ඉතාමත් අතිසාර්ථකයි ඔන්න අපි තරගය පටන් ගන්නයි යන්නේ තරගය පටන් ගත්තා අබ්බලමු බොයිස් මෙතන මරාගෙනලා සිද්ධ වෙනවා එකකත් වැටෙන්නේ මං හිතනවා මෙන්න මෙතන මේක වැටෙන්න තිර තියෙනවා අබ්බලමු ඌ එහාට මෙහාට පයින්නවා වැඩි ආයෙත් එකම ලියෝ මචං එතන තරගාවලියෙන් ජයග්‍රහණය කරනවා ඒක මං හිතන්නේ තුන් දෙනයි ඉන්නේ යාලෝ උඹට තරං කරන්න ගෙන්නේ නැද්ද මාත් එක්ක හරි බේ මෙතන මේ දෙන්න මෙඩි ගහුවට පස්සේ අපි මෙයාලට මචං chance එක දෙමු මෙඩියා කොක උඹ නගා ඕකේ බොයිස් කොට්ටපොර තරගාවලියේ අවසාන අදිරයයි මේ දියත් වෙන්නේ ඒතිකම් බොයිස් සාතන් vs තවත් පුද්ගලයෙකු ඉන්නේ මම ඒ පුද්ගලයාගේ නම හරියට මට බලා ගන්න බැරුණා මේ යන්නේ මචං අපේ මේ අවසාන රවුන්ඩ් එක යන්නේ අවසාන තුන් දෙනා ඉතුරුලා ඉන්නේ ඕකේ මෙතන තමයි වීඩියෝ වෙඩි පහරකින් මචං තරගය ආරම්භ කරමු මං හිතන්නේ සාතන් වැටෙන්න ඕනේ මෙන්න ගිහින් වැටුන්නේ නැහැ ගියාන්කෝ අර කවුලුවටම ගහනවා මචං කොට්ටපොරෙන් ඔළුවට මචං පහර දෙනා කරා අපිට පෙනියන්නේ ඒතිකම සාතන් ඩවුන් වෙනවා මේ පැත්තෙන් අවසාන මහා තරගාවලිය යනවා ටක්කල මෙඩිකා ගන්න මේකෙන් බරයි ඉතින් කොහෙද යන්නේ ඔයාට මෙඩියා ඕකේ මං හිතන්නේ තරගය පැවැත්වෙන ස්ථානයට සියලුම ක්‍රීඩකින් අවසාන ක්‍රීඩකින් දෙදෙනා වාර්තා කරන්න ඉතින් මේ යන්නේ බොයිස් අවසාන මහා සටන ඉතින් මේ දෙන්නකින් මෙතන වින් එක ගන්න කෙනෙක් මචං ජයග්‍රහණය කරනවා මං හිතන්නේ අවසාන පරිදි මෙයාලා දෙන්න මෙඩිය ගහ ගන්න යන්නේ ඒකම අපි තරග ආරම්භයි අවසාන ෆයිනල් එක යන්නේ ෆයිනල් මැච් එක යන්නේ ඒකම කවුද එතන ලියෝ මං හිතන්නේ ඩවුන් වෙන එකම බොයිස් අපේ මේකේ බුයේ ගහන්නේ මෙන්න මේ පුද්ගලයා තමයි බොයිස් අපේ කොට්ටපොර තරගාවලියේ විනර් ඉතින් මෙයාට දෙනවා ඩයමන්ඩ් 1000ක gift එකක් අපි මෙයාට වෙපන් දෙක ලබා දෙමු ඒක මෙන්න මේ පැත්තෙන් අද එෂීද එයා තමයි බොයිස් අපේ කස්ටම් මැච් එකේ විනර් වෙන්නේ ඉතින් අපි එයාට දෙමු අපේ ඩයමන්ඩ් gift එක ඉතින් මෙයාට ඩයමන්ඩ් 1000ක gift එකක් එතකොට බොයි gift එක බලන්න කියලා ෂුවර්ද අම්මට හරි අම්මුනා කෙන්ඩි සබා කියලා ඔන්න ඒව ඕකනේ හරි ඒක ආවනේ හරි ආවා එනම මං ගියා ටක් ඉන්න